ආයුබෝවන් තෙරුවන් සරණයි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම සිත්වල ඇතිවන්නා වූ චෛතසික ධර්මයන් 7ක් පිළිබඳව. ඊට පෙර ආතුව මීට ඉහත සාකච්ඡාවේදී අපි සාකච්ඡා කළ පරිදි චෛතසිකයන් පිළිබඳව ඉතාමත් කෙටියෙන් මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා පරමාර්ථ ධර්ම 4ක් පවතිනවා. චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන හැටියට. ඒ අනුව ගත්තාම චෛතසික කියන්නේ පරමාර්ථ ධර්මයක්. මේ පරමාර්ථ ධර්මයේ සුවිශේෂී ලක්ෂණ 4ක් දරනවා. අපි එකට කියනවා සංප්‍රයෝග ලක්ෂණ කියලා. මොනවද සංප්‍රයෝග ලක්ෂණ කියන්නේ? කිසිවිටකත් වෙන් කළ නොහැකි විදියට මිශ්‍ර වීමට තමයි අපි කියන්නේ සංප්‍රයෝග වීම කියලා. එමනම් කිසිවිටකත් වෙන් කළ නොහැකි විදියට මිශ්‍ර වෙන්නේ කායකද? චෛතසිකයන් එසේ මිශ්‍ර වෙන්නේ සිතත් එක්ක. ඒ කියන්නේ සිත හා චෛතසිකයන් එකිනෙකට සංප්‍රයෝග වෙනවා. එකින් එක වෙන් කළ නොහැකි විදියට. එයම වෙන් කළ නොහැකි විදියට සංප්‍රයෝග වෙන ලක්ෂණ 4ක් තියෙනවා. ඒ මොනවද? චෛතසිකයන් හැම විටම උපදින්නේ සිතත් එක්ක. දෙවෙනි ලක්ෂණය චෛතසිකයන් හැම විටම පෙරපසු නොවි නැති වෙන්නේද සිතත් සමගමයි. ඒ වගේම චෛතසිකයන් හැම විටම සිත ගන්නා අරමුණම ගනී. ඒ වගේම සිත ඇතිවන ප්‍රසාදයේම ප්‍රසාද රූපේම චෛතසිකයේද ඇතිවේ. එමනම් මේ කියන ලක්ෂණ 7ට අපි කියනවා සංප්‍රයෝග ලක්ෂණ කියලා. එහෙම ඇතිවන චෛතසිකයන් සංඛ්‍යාත්මකව 52යි. එමනම් සෑම සිතකම මේ චෛතසික 52 ඇති වෙන්න පුළුවන්ද? බැහැ. සෑම සිතකම ඇති වෙ හැක්කේ චෛතසික 7ක් පමණයි. ඒ අනුව ඇතැම් වෙලාවට 7, 10, 11, 12 ආදී වශයෙන් චෛතසික ඇති වෙන්න පුළුවන්. උපරිම වශයෙන් එක් සිතක ඇති වෙ හැක්කේ චෛතසික 37ක් පමණයි. අපි දන්නවා සිතක කාර්ය මොකද්ද? අරමුණ ගැනීම, මලක් පෙනීම, මලක් දැකීම කියන කෘත්‍යය. හැබැයි ඒ කෘත්‍යයට අමතරව තව බොහෝ දේවල් තියෙනවා අරමුණ පිළිබඳව. ඒ මොනවද? අරමුණේ රසය විඳින්න එක හොඳද, නරකද, මධ්‍යස්ථද, රසවත්ද? ඒ වගේම අරමුණට පිළිගන්නවද, විරුද්ධ වෙනවද, අරමුණ පිළිකුල් කරනවද, අරමුණට ඇලුම් කරනවද? මේ ආදී ලක්ෂණ ගණනාවක් තියෙනවා, කෘත්‍යයන් ගණනාවක් තියෙනවා. මේ කෘත්‍යයන් සියල්ලම කරන්නේ කවුද? චෛතසිකයන්. අන්න ඒ නිසායි සිත එකක් වෙද්දී චෛතසිකයන් 52ක් වටපත් වෙලා තියෙන්නේ. එhmenan මේ 52ක් වෙත චෛතසිකයන් එකිනෙකට වෙනස් වෙච්ච ප්‍රතිවෘත්ත ලක්ෂණයන්ද දරනවා. උදාහරණය, එක සිතක මෛත්‍රිය, අනෙක් සිතේ ක්‍රෝධය. එක තැනක කරුණාව, අනිත් තැන වෛරය. ලෝභය, අනිත් පැත්තේ ද්වේෂය. එතකොට මේ පරස්පර විරෝධී ලක්ෂණයන්. එhmenan මේ පරස්පර විරෝධී ලක්ෂණයන් කවදාවත් එක ගොඩකට එන්නේ නැහැ. එන එක සිතක ඒ ලක්ෂණයන් නැති වෙන්නේ නැති ඉඳා එක සිතක චෛතසිකයන් 52 කවදාවත් ඇති වෙන්නේ නැහැ. මේ කියන චෛතසිකයන් 52 ප්‍රධාන කාණ්ඩ 3කට අපි වෙන් කළා. ඒ කාණ්ඩ අපි කියවා රාශීන් කියලා. රාශීන් 3කට වෙන් කළා. එක පළවෙනි රාශිය තමයි අන්‍ය සමාන රාශිය. චෛතසික 13ක් තියෙනවා. ඒ උපකාණ්ඩ දෙකක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. ප්‍රකීර්ණ චෛතසික 6යි. එකතුව 13යි. ඊළඟට තියෙන අකුසල රාශිය චෛතසික 14යි. සෝබන රාශිය චෛතසික 25යි. අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් අද අපේ බලාපොරොත්තුව අන්‍ය සමාන රාශිය චෛතසික 13ක් තියෙනවා. ඒ යටතේ එක සබ්බචිත්ත සාධාරණ චෛතසික 7, දෙක ප්‍රකීර්ණක චෛතසික 6. මේ කියන කාණ්ඩ දෙකෙන් පළවෙනි කාණ්ඩය, ඒ කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම. හොඳයි. එහෙමනම් අපි බලමු මොකද්ද සබ්බචිත්ත සාධාරණ කියන්නේ කියලා. සබ්බචිත්ත, සර්වචිත්ත හැම සිතකටම සාධාරණයි, පොදුයි. හැම සිතකම ඇතිවෙන්නා වූ චෛතසිකයන්. අපි චිත්ත පරමාර්ථයත් කතා කළා සිත් 89ක් හෝ 121ක් පිළිබඳව.
එතකොට මේ සිත් 89 හෝ 121 යටතේ සිත් 89 හෝ 121 යටතේ ඔබට මතක ඇති විවිධ වූ සිත් පිළිබඳව අපි කතා කරා. ඒ සෑම සිතකම චෛතසික ධර්ම 7ක් සංප්‍රයෝග වෙනවා. ඒ සංප්‍රයෝග වෙන චෛතසික 7 තමයි අපි කියන්නේ සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා. මොනවද එනම් මේ චෛතසික 7? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය සහ මානසිකාරය. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය සහ මානසිකාරය කියන චෛතසික 7 තමයි සබ්බ චිත්ත සාධාරණ චෛතසික හැටියට අපි හඳුන්වන්නේ. නැවතත් මතක් කළොත් සෑම සිතක්ම ඇතිවීමේදී මේ චෛතසික 7 අනිවාර්යෙන්ම පවතින්නේය, සංප්‍රයෝග වන්නේය. එහෙනම් අපි බලමු මේ එකක් පිළිබඳව. පස්ස කියන්නේ ස්පර්ශය, සැපීම, ගැටීම. කොහෙද ස්පර්ශ වෙන්නේ? අරමුණේ ස්පර්ශ වීම. එහෙනම් අරමුණේ සැපෙන ස්වභාවය, ස්පර්ශ වෙන ස්වභාවය තමයි අපි කියන්නේ පස්ස කියලා. දැන් අපිට යම් භෞතික වස්තුවක් අතින් ඇල්ලුවොත් ඒ කියන්නේ ස්පර්ශ වුණොත් තමයි ඒක දැනෙන්නේ, හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි සිතටත් අදාළ අරමුණ හැප්පුණොත්, සැපුණොත්, ස්පර්ශ වුණොත් තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අරමුණෙහි සැපෙන ස්වභාවයට අපි කියනවා ස්පර්ශය කියලා, නැත්නම් පස්ස කියලා. දැන් මේක ඊටාත්ම සූක්ෂම ස්වභාවයක්. මේ ධර්මතාවය ඊටාත්ම සූක්ෂමයි. ඒ සූක්ෂමින්ද මේක අපිට හරියටම පැහැදිලි කරලා දෙන්න බෑ. දැන් ඇහැක ඇවිල්ලා මලක් හැප්පෙන්නේ නැහැ. ස්පර්ශ වෙනවා කියලා කියන්නේ භෞතිකව හැප්පෙනව නෙමෙයි. ඒ රූපය නැත්නම් අරමුණ ආලෝක කිරණයක් ඇටියට චක්කු ප්‍රසාදයේ ගැටෙනවා. ඒ චක්කු ප්‍රසාදයේ ගැටුනහම තමයි චක්කු විඤ්ඤාණය ඇති වෙන්නේ. අන්න එතනදී ඒ මල දැක්කා කියන දේ විතරයි සිතින් සිද්ධ වෙන්නේ. චක්කු විඤ්ඤාණයෙන් සිද්ධ වෙන්නේ. ඉනික් පෙති මල ස්පර්ශ කරලා බලලා පස්යෙන් ස්පර්ශයෙන්. වේදනා කියන්නේ විඳීම. විඳීම කියන්නේ රසය විඳීම. රසය විඳින්නේ කාගේද? අරමුණෙහි. අරමුණෙහි තියෙන රසය විඳීමේ ස්වභාවය තමයි චෛතසිකය, තමයි අපි කියන්නේ වේදනා කියලා. එහෙනම් අරමුණ කොහොමද රස විඳින්නේ? ආකාර 3කින් රස විඳින්න පුළුවන්. එක්කෝ අරමුණ හොඳයි කියලා. එහෙම නැත්නම් අරමුණ නරකයි කියලා. එහෙම නම් අරමුණ මධ්‍යස්ථයි කියලා. එක්කෝ හොඳ බව, එහෙම නැත්නම් නරක බව, එහෙම නැත්නම් මධ්‍යස්ථ බව, ඒ ස්වභාවයේ විඳීම තමයි වේදනාව කියලා කියන්නේ. දැන් අපි දන්නවා ශරීරයේ කයටත් මේ වේදනාව දැනෙනවා, විඳීම තියෙනවා. ඒක සුඛමය වෙන්නත් පුළුවන්, දුකමය වෙන්නත් පුළුවන්. සියුම් ස්පර්ශයක් සුඛමය වෙන්න පුළුවන්. කටුවක් උලක් නැරුණොත් දුක්ඛමය වේදනාවක් වෙන්න පුළුවන්. එhmenan කයටයි මනසටයි දෙකට මේක දැනෙනවා. විඳීම සිද්ධ වෙනවා. එහෙනම් කායික සහ මානසික වේදනාව ආකාරයෙන් ගත්තාම මේක පස් ආකාරයකින් අපිට දකින්න පුළුවන්. සෝමනස්ස සහගත විඳීමක්, දෝමනස්ස සහගත විඳීමක්, උපේක්ඛා සහගත විඳීමක්, සුඛමය වේදනාවක්, දුක්ඛමය වේදනාවක් ඇටියට වේදනාව ආකාර පහකින් දක්වන්න පුළුවන්. මේ පස් ආකාරයෙන්ම විඳින්නේ කවුද? වේදනාව කියන චෛතසිකය. සංඥාව කියලා කියන්නේ අරමුණේ ආකාරය, හැඩය, ස්වභාවය පිළිබඳව ගන්නා වූ తত্ত্বය. අරමුණේ ආකාරය ගන්නා ස්වභාවයට අපි කියනවා සංඥාව කියලා. බාහිර පරිසරය දිහා බලපුවම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, වර්ණ, ගන්ධ, රස, ස්පර්ශ විවිධ වර්ණ තියෙනවා. රූපයක් හැටියට ගත්තොත් ගෙඩියක්, මලක්, ගසක්, සත්වයක්, වාහනයක්, දුම්රියක්, ගුවන් යානයක්, මේ ආදී ආකාරයෙන් ගණනාවක් අපිට රූපමය වශයෙන් අරමුණු පේනවා. මේ අරමුණු එකින් එකට වෙනස්. ඒ හැම එකටම සුවිශේෂී ආකාරයක් තියෙනවා. ඒ ආකාරයෙන් හින්දා තමයි එයා වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන අරමුණේ ඒ කියන ආකාරය ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට සංඥාව කියලා කියන්නේ යම් අරමුණක්, උදාහරණයක් කොස් ගෙඩියක්, ඊට අදාළ වෙච්ච ස්වභාවය
තේරුම් අර ගැනීම තමයි සංඥාව කියන්නේ. එහෙමනම් කොස් ගෙඩියක් අපි සංඥාවක් හැටියට ගත්තා නම් ඉනික් පිටි පසු දවසක අනාගතයේ ඒ කොස් ගෙඩිය දැක්කොත් වෙනත් කොස් ගෙඩියක් දැක්කොත් ඒ තිබුණේ මේ කලින් මේ කියන සංඥාවෙන් දැක්ක අරමුණයි කියලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කවදාවත්ම දැකලා නැති යම්කිසි වස්තුවක් අපි දැක්කොත් අරමුණක් අපි දැක්කොත් ඒ අරමුණ සංඥාවක් බවට ස්වභාවය තේරුම් ගත්තා නම් ඒ සංඥාව මතු කවදා හෝ දැක්කොත් තේරුම් ගැනීමට හඳුන ගන්නට පුළුවන් වෙන තත්වයෙන් පවතිනවා. අන්න ඒක තමයි අපිට කියන්නේ සංඥාව කියලා. එහෙනම් ආරම්මණයගේ ආකාරය ගන්නා වූ ස්වභාවය අපි කියනවා සංඥාව කියලා. චේතනා ඊටාත්ම වැදගත් වෙන චෛතසිකයක්. අපි කවුරුත් දන්න හඳුනන තේරුම් ගත්තු චෛතසික ධර්මයක්. චේතනා භික්කවේ කම්මං වදාමි කිව්වා. චේතනාව තමයි කර්මය උනේ කියලා කිව්වා. එහෙමනම් චේතනාව කියලා කියන්නේ සියලුම සිත්වල තියෙනවා. සිත් 89ම තියෙනවා. 121ෙම තියෙනවා. එහෙමනම් ඒ සියලුම සිත් වලින් ඇති වෙන චේතනාව කර්මය විය හැකිද? නැහැ. චර්මයේ බාටපත් වෙන්නේ ජවන් සිත් වල ඇති වෙන්නා වූ චේතනාව පමණයි. එහෙමනම් කුමක්ද මේ චේතනාව කියන්නේ? චේතනාව කියන්නේ මේ සිතක ප්‍රධාන නායකයා සෙන්පතියා ක්‍රියා කරවන්න හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. සිත විසින් කරන සිදුවීම් ක්‍රියාවන් කිරීමේ උත්සාහය තමයි චේතනාව කියලා කියන්නේ. දැන් යම්කිසි ක්‍රියාවක් සිතින් කරන්න පුළුවන්, වචනයෙන් කරන්න පුළුවන්, කයෙන් කරන්න පුළුවන්. සිත කය වචනය කියන ద్వාරත්වයෙන් සිද්ධ කරන යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය අපි කියනවා චේතනාව කියලා. උත්සාහයක් නැතුව ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ උත්සාහය නායකත්වයක් දෙනවා. සේනාධිපතියෙක් වගේ, නායකයෙක් වගේ අනිකුත් චෛතසිකයන්ත් එකතු කරගෙන මේ වැඩේ කරන්න. අපි කියනවා විවිධ වූ ක්‍රියාවන් මනුෂ්‍ය ශරීරයෙන් සිද්ධ වෙනවා. සත්ත්ව ශරීරයෙන් සිද්ධ වෙනවා. ඉඳ ගන්නවා, නිදා ගන්නවා, ඇවිදිනවා, දුවනවා, ගහක් කපනවා, ගෙඩියක් කපනවා, සතෙක් කල්ලනවා, මලක් පූජා කරනවා, දානයක් දෙනවා, සතෙක් මරනවා, මේ විදිහට විවිධ වූ ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ සියලු ක්‍රියාවන් සිදු කරන්නේ යම්කිසි උත්සාහයක් නිසා. අන්නේ උත්සාහයට අපි කියනවා චේතනාව කියලා. එහෙමනම් ඒ වගේ චේතනාවන් අපි දකිනවා ප්‍රාණඝාත චේතනා, අදත්තාදාන චේතනා, දාන චේතනා, සීල චේතනා, භාවනාමය චේතනා වගේ අප්‍රමාණ වූ චේතනාවන් තියෙනවා. ඒවා චේතනාවන් වශයෙන් ගත්තාම ඒ සියල්ලම චෛතසික ධර්මයක්. ඒ ක්‍රියාවන් සිදු කිරීම සඳහා උත්සාහය දරනා උත්සාහය තමයි අපි එතන චේතනාව කියලා කියන්නේ. එහෙනම් යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට ගන්න උත්සාහය ඇතිවන විට ඊට අනුකූල වූ සිතක්ද ඇති වෙනවා. ඒ ක්‍රියාව සිදු කිරීමට උවමනා කරන චෛතසික සියල්ලම එතනට එකතු කරනවා. යම් ක්‍රියාවක් අපි හිතමු මලක් පූජා කරන්න ඕනයි කියලා උත්සාහයක් ඇති වුණොත් අන්න ඊට ගැළපෙන්නා වූ සිතක් ඇති වෙනවා. ඒ සිතත් එක්ක ඊට උවමනා කරන කුසලමේ චෛතසික රාශියක් තියෙන රාශිය මෙතනට එකතු කරනවා. එතකොට චේතනාව තමයි එතන නායකත්වය ගන්නෙ. ඒ චේතනාව අනුව බැඳිලා අනිකුත් චෛතසිකයන් එකතු වෙලා චේතනාව ප්‍රධාන වෙලා චේතනාව නායකත්වය අරගෙන සෑම සිතකම මේ තත්ත්වය ඇති කරලා ක්‍රියාව සිද්ධ කරනවා. අන්න ඒ කරන ක්‍රියාව ජවන් සිත්වල සිද්ධ වුණොත් අපි කියනවා කර්මයක් බවට පත් උනායි කියලා. එහෙනම් අරමුණ ගැනීමේදී සිත ප්‍රධානයි. ඒ ප්‍රධාන වෙච්ච සිත තුලින් යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් චේතනාව ප්‍රධානයි. ප්‍රධාන වෙච්ච චේතනාවෙන් යම් කිසි ක්‍රියාවක් සිද්ධ වුණා නම් එය සිත කය වචනයෙන් විය හැකි ජවන් සිත්වලදී එය කර්මයේ බවට පත් වෙන්නේය. එකඟතාව නොසැලෙන්න පරිදි සිත පවත්වා ගැනීම. නොසැලෙන පරිදි එකඟ විලා කාත් එක්කද අරමුණ පිළිබඳව. අරමුණ කරේ නොසැලෙන පරිදි ඇති වෙන්නා වූ එකඟතාවය අපි කියනවා ඒකග්ගතාවය කියලා. අරමුණ එකඟතාවයකින් යුක්ත වුණේ නැත්තම් හිතට ගන්න බෑ. දැන්
මම පුංචි උදාහරණයක් කියනවා. යම් වස්තුවක් ගත්තාම මේ වස්තුවට විවිධ වූ හැඩතලයන් තියෙනවා. දැන් උදාහරණයක් අපි හිතුවොත් කාර් රථයක් ගත්තොත්. මේ කාර් රථය ඉදිරිපසින් බැලුවොත් අපිට පේන එක ආකාරයකින්, පිටුපසින් බැලුවොත් තවත් ආකාරයක්. වම් පැත්තෙන් බැලුවොත් තව ආකාරයක්, දකුණු පැත්තෙන් බැලුවොත් තව ආකාරයක්, ඉහළින් බැලුවොත් තවත් ආකාරයක්. එතකොට විවිධ වූ ආකාර තියෙනවා. ඉදිරිපසින් බැලුවොත් අපිට පේනවා වීදුරුව තියෙනවා, ප්‍රධාන වීදුරුව තියෙනවා, විදුලි සංඥා තියෙනවා, ලාම්පු තියෙනවා, බොනට් එක තියෙනවා, ෂෙල් තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා. පිටුපසින් බැලුවොත් ඊට වඩා වෙනස් වෙච්ච වීදුරුවක් තියෙනවා, තවත් දේවල් තියෙනවා. පැත්තකින් බැලුවොත් අපිට දොරවල් තියෙනවා, දොර සරණේරු තියෙනවා, මේ වගේ දේවල් පේනවා. දැන් එක් වස්තුවක්, එකම වස්තුවක් විවිධ පැති වලින් බැලුවොත් එහෙනම් අපිට පේනවා විවිධ ආකාර ගන්නවා කියලා. එහෙමනම් ඒ විවිධාකාර ගන්න විදිහට මේක කියොත් අපිට එකඟ වෙන්නේ නැහැ. එහෙනම් එතකොට සිතට ගන්න බෑ. එහෙමනම් මොකද්ද වෙන්නේ? යම් වස්තුවක් එක් ආකාරයකින් සිතට ගැනීම තමයි මේ ඒකග්ගතාවය කියන චෛතසිකයෙන් කරන්නේ. ඒ පෙනෙන හැම ආකාරයකින් මේක ගන්න යන්නේ නැහැ. ඒක ගන්න යන්නේ බෙන්ගෙන් වශයෙන් එක සිතකදී කරන්නේ ඒ වස්තුව එක ආකාරයකින් පවතින වූ තත්ත්වයේ සිතට එකඟ කරලා මනාවට පිහිටවලා පවත්වනවා. ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. එහෙමනම් යම් දෙයක් සිතින් ගැනීමේදී එක් ආකාරයෙන් නොවේ එකම ආකාරයකින් ගැනීම සඳහා සිත එක තැනක පවත්වා ගැනීම, අරමුණේ පවත්වා ගැනීමකට අපි කියනවා ඒකාග්‍රතාවය කියලා. එහෙමනම් දැන් ඔබට තව දෙයක් පැහැදිලි වෙවි. මොකද්ද? අපි රූපාවචර ධානයන් පිළිබඳව කතා කරද්දී ධානාංගයන් වල තියෙනවා සමාධිය. ඒකාග්‍රතාවය. මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ දියුණු වූ තත්ත්වය. මෙතන සමාධිය කියලා කියන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. ඒ කියන්නේ ඒ අරමුණෙන් බැහැර වෙන්නේම නැත. දැන් මෙතන අපි කතා කරන්නේ සෑම සිතකම තියෙනා වූ ඒකාග්‍රතාවය. ඒක සිතෙන් සිතට වෙනස් වෙනවා. එක හිතක තියෙන එක ආකාරයකින් ඊළඟ හිතට වෙන ආකාරයකට යන්න පුළුවන්. හැබැයි සමාධිය කියලා කියන්නේ ඒ අරමුණේ නොසෙල්වි දිගු කාලයක් පවත්වා ගන්නවා. සිත් පරම්පරා ගණනාවක් තුළ ඒ අරමුණේම නොසෙල්වි තිබා ගැනීම. ඒක තියෙන්නේ දියුණු වෙච්ච ඒකාග්‍රතාවයක්. අපි ඒකට කියනවා සමාධිය කියලා. ජීවිතේන්ද්‍රිය කියන්නේ මොකද්ද? සෑම සිතකම පවතිනවා. ජීවත් වීමේ ශක්තිය කාගේද? සිතේ චෛතසිකයන්ගේ, චිත්ත චෛතසිකයන්ගේ ජීවත් වීමේ ශක්තියට අපි කියනවා, ජීවන බලයට අපි කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. දැන් මනුෂ්‍ය ශරීරයක් ගත්තාම, සත්ත්ව ශරීරයක් ගත්තාම මේ ශරීරයට ආයුෂක් තියෙනවා. පවත්වාගෙන යා යුතුයි. අපි හිතමු අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙන උදා ආයුෂ 100 තුල ජීවත් වෙන නම් ඒ මනුෂ්‍ය ශරීරයට, රූපස්කන්ධයට යම්කිසි ජීවන බලයක්, ශක්තියක් අවශ්‍යයි. ඒවා අපිට ලැබෙන්නේ බාහිර ආහාර වලින්. දැන් මේ බාහිර ආහාර ශරීරයට දුන්නට අපි කවදාවත් සිතේ පැවැත්මට බාහිරින් මුකුත් දෙන්නේ නැහැ. සිතේ පැවැත්මට උපකාර වන ශක්තියක්, ආහාරයක් අපි පිටතින් දෙන්නේ නැහැ, ගන්නෙත් නැහැ. ඒ චිත්ත පරම්පරාවත් පවත්වාගෙන යන්න නම් යම්කිසි ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය චිත්ත චෛතසිකයන් දෙකටම අවශ්‍යයි. කොච්චර කාලයකටද? නිවන් දකින්න තුරුම. දැන් මේ සත්වය ඇති උනේ කවද්ද? එදා ඉඳන්ම මේ සිත් පරම්පරාව අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන යනවා. හිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැති වෙනවත් එකම ඊළඟ හිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. භවාංග සිත් පරම්පරාව හෝ එහෙම නැත්නම් වෙනත් තැනකින් අරමුණක් ගන්නවා, පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන්. එතකොට මේ කියන අරමුණු ගන්න සිත් ඇති වෙන්නේ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන හින්දාන්නේ ශක්තියට අපි කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. එහෙමනම් ජීවිතේන්ද්‍රිය කියන්නේ චෛතසිකයක්. චිත්ත පරම්පරාව මරණයෙන්වත් සිඳෙන්නේ නැතුව ඉනිබ්බිති නිර්වාණය දක්වාම අරගෙන යන්නේ මේ කියන ජීවිතේන්ද්‍රිය කියන ජීවත් වීමේ ශක්තිය. දැන් සත්වයක් මරණ වෙලාවේදී චුතිසිත අවසන් වෙලා යනවා. ඊළඟට එහෙමනම් ඊළඟ භවයට සිත් පරම්පරාව ඇතුල් වෙන්න ඕන. ප්‍රතිසන්දි එන්න ඕන. ඊළඟ භවයේ ප්‍රතිසන්දිත ඇති වෙන්නේ මේ කියන ජීවිතේන්ද්‍රිය ජීවත් වීමේ ශක්තිය පවත්වන නිසා. එහෙමනම් චිත්ත පරම්පරාව පැවැත්වීමට උපකාර කරන, පාලනය කරන ජීවත් කිරීමේ ශක්තිය තමයි අපි කියන්නේ ජීවිතේන්ද්‍රිය කියලා. මනසිකාරය
දැන් සිතේ කාර්ය මොකද? අරමුණු ගැනීම. සිතේ කාර්ය අරමුණු ගැනීම. අරමුණ ගත්තට පස්සේ නැවතත් අරමුණක් ගන්න කියලා යොමු කරන්නේ, නැවත නැවත අරමුණු ගන්න කියලා හිත යොදවන්නේ යම් චෛතසික ධර්මතාවයක් විසින්. සිතට නැවත නැවතත් අරමුණු ගන්න කියන යොදවන මේ ධර්මතාවයට අපි කියනවා මානසිකාරය කියලා. එහෙමනම් සිත යම් අරමුණක් ගත්තා ඊළඟ හිතේ දෙක නැති වෙන්න පුළුවන්. ඒ අරමුණ ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අරමුණම ගන්න එහෙම නැත්නම් වෙනත් අරමුණක් ගන්න කියලා සිත අරමුණු ගැනීම කරහා යොමු කරන යොදවන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි මානසිකාරය කියලා කියන්නේ. දැන් ප්‍රතිසන්දි සිතේ ඉඳන් ක්ෂණයක් පාසා සිත පරම්පරා බිඳෙන්නේ නැතුව බිඳ අකණ්ඩව අරගෙන යනවා. මේ අකණ්ඩව ගෙනියන සිත පරම්පරාවට බාහිරින් පංචේන්ද්‍රියකට ගැටෙන අරමුණක් ඇති වෙනවා. අන්නේ අරමුණ ගන්න කියලා කියන්නේ කවුද? ඒ අරමුණ අරගෙන නැවත නැවතත් ඒ අරමුණ ගන්න කියලා කියන්නේ කවුද? මානසිකාරය. ඒ නිසා ඉපිදෙවිද අරමුණ ගැනීමේ යෙදවීම චෛතසික ධර්මයකින් කරන්නේ. ඒකට අපි කියනවා මානසිකාරය කියලා. හොඳයි. එහෙමනම් අපි දැන් කතා කළා ප්‍රධාන චිත්තයන් චෛතසිකයන් 7ක් පිළිබඳව. සෑම සිතකම ඇති වෙන චෛතසිකයන් 7ක් පිළිබඳව. මේ චෛතසික 7ට අපි කිව්වා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. ඇයි එහෙම කිව්වේ? සෑම සිතක්ම ඇතිවීමේදී මේ චෛතසිකයන් සංප්‍රයෝග වන හින්දා. ඒ සංප්‍රයෝග වීම නිසා තමයි සිතක් ඇති වෙන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය සහ මානසිකාරය කියන චෛතසික 7. මේ 7 එන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හැටියට. එය රාශියක් හැටියට අන්‍ය සමාන රාශියට තමයි ඇතුළත් වෙන්නේ. චෛතසික 52ක් තියෙනවා. 52 අන්‍ය සමාන රාශිය කියන එකේ චෛතසික 13ක් තියෙනවා. ඒ 13 යටතේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් පවතිනවා. ඒ 7යි අපි දැන් මේ සාකච්ඡා කොට අවසන් කළේ. හොඳයි. එහෙමනම් අපි ඉනික් පිටි ඊළඟ වැඩසටහනේදී ප්‍රකීර්ණක චෛතසික 6 පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තුවෙන් මොහොතකට නවතිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.